හැල්ලෝ අපේ ඉතින් ඕගොල්ලන් අද සාදරයෙන් අතට පිළිගන්නවා මගේ තාරක සඳරුවන් YouTube channel එකට. ඉතින් මම අද ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද කිසිම ඕටමාක් එකක් වදින්න නැතුව වීඩියෝ එකක් එඩිට් කරගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට මේ අද වීඩියෝෙන් ගේන්නේ ඔයගොල්ලන්ට මේක දෙයක් වගේ VN app එකෙන් වීඩියෝ එඩිට් කරන්නේ කොහොමද කියලා. මේ CapCut වලට වඩා CapCut InShot ඔක්කොම වඩා සුපිරිම app එකක් මේ VN app එක කියන්නේ. ගේමින් channel කරනවා නම් සුපිරිම මොකද tech channel movie review channel ඔක්කොටම හොඳ app එකක් මේක. ඔයගොල්ලෝ ඉතින් මුලින්ම app එක open කරගන්න ඕනේ. එසේ open කරගත්තාම මේ වගේ load වෙනවා. අසේ මේ වගේ දැල්ලා වුණා කියලා ඔයගොල්ලෝ කලින් වීඩියෝ මේකේ හදලා තියනවනේ edit කරලා එනවා. එසේ මේ දැල්ලා කුණුඩු එකපාරක් ක්ලික් කරාම ඔයගොල්ලෝ කලින් මේ app එක භාවිත කරලා නැත්නම් download කරාට පස්සේ භාවිත කරලා නැත්නම් අන්න මේ වගේ මෙන්න මේ වගේ අයිකන් එකක් තමයි එන්නේ. ඔයගොල්ලෝ ඉතින් ඒකට ක්ලික් කරලා මෙන්න මේ වගේ එකක් නෑ. ඒක ඉතින් ඔයගොල්ලෝ ඒකට ක්ලික් කරලා app එක open කරගන්න ඕනේ. ඉතින් app එක open කරගන්නවා. open කරගත්තට ඔයගොල්ලන්ට මේ වගේ දෙයක් තමයි ඔයගොල්ලන් කෙලින්ම ගැලරියට එන්නේ. ඔයගොල්ලන්ට 1 2 3 කියලා වීඩියෝ පටන් ගන්න කලින් යන්නේ යාළුවනේ. එහෙම ගන්න පුළුවන් නම් මෙන්න මෙහෙම ගිහින් ගත හැකි. ඒක ඉතින් මම අන්තිමට කියලා දෙන්නම්. දැන් ඕගොල්ලන්ට වීඩියෝ එක තෝරගන්න ඕනේ කියලා හිතන්නකෝ. වීඩියෝ එකනේ ඔයගොල්ලෝ මුලින්ම දාන්නේ. ඉතින් මම මෙන්න මේ වීඩියෝ එක උඩ එකපාරක් ක්ලික් කරලා මේ නේ බටන් එක උඩ එකපාරක් ක්ලික් කරලා මේක දාගන්නවා. ඊට පස්සේ අපි මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙන තැනකට තමයි එන්නේ. දැන් ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ channel එකේ intro වීඩියෝ දාගන්න ඕනේ කියලා හිතන්නකෝ. ඉතින් මෙන්න මෙතන මෙන්න මේක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඒක උඩ එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලෝ එනවා ආයෙමත් ගැලරියටම. ඔයගොල්ලෝ එකපාරම intro වීඩියෝ දාගන්න යන්න පාර මේ වීඩියෝ එක මුලින්ම දාගන්නකොට අන්තිමට දාගන්න මේ වගේ මම වගේ දාගන්න. ඊට මම මෙහෙම පල්ලෙහාට ගිහින් මගේ intro වීඩියෝ තෝරගන්නවා. මෙහෙම මගේ intro වීඩියෝ ගන්නවා. අර ගත්ත පස්සේ අර වගේම නේ දීලා ගන්න තමයි තියෙන්නේ. මෙහෙම intro වීඩියෝ එක මාරු වෙන කිසි ගතියක් නැහැ නේ. බලන්න. ඔය නිකන් මාරු වෙනවනේ. ඒකට ඔයගොල්ලෝ මෙන්න තියෙන මේ දාන්න ලකුණු එකපාරක් ක්ලික් කරන්න. දැන් ලකුණු මෙතන තියෙන කේක් ඔප්ෂන් જાති. ඔයගොල්ලෝ මේ වගේ උඩ එකපාරක් ක්ලික් කරලා බලතේ මෙහෙම තමයි එතකොට වැටෙන්නේ. මෙහෙම ගත්තොත් එහෙම මෙහෙම මැන්නවා. මෙහෙම ගත්තොත් මෙහෙම මැන්නවා. මතින් මෙන්න මේක ගන්නවා. ඔයාලට කැමති එක ගන්න පුළුවන්. පටන් ගන්නකොට දැන් මෙහෙම පටන් ගන්නවනේ. එහෙම පටන් ගන්න නැතුව අපිට පුළුවන් ආයෙත් මේ දාන්න ලකුණු එකපාරක් ක්ලික් කරලා ආයෙත් අර වගේම තෝරගන්න. අත් ඔයගොල්ලෝ මැද ස්ටෙප් බටන් එක දාගන්න ඕන කියන්නකෝ. ඉතින් ස්ටෙප් බටන් එක ඇඩ් කරගන්න ඉතින් මම ඔයාලට කියලා දෙන්නම්. අස්සේ ඔයගොල්ලෝ මෙහෙම යන්න මේ කතුරු මාක් එකක් තියෙන අයිකන් එක ගාවට ගිහිල්ලා කතුරු මාක් එක උඩ ක්ලික් කරලා ඊට පස්සේ මෙතනින් වීඩියෝ කැපිලා යනවා. අපිට මේ කපන්න පුළුවන් මේ කුණු බක්කිය වගේ අයිකන් එක ඩිලීට් අයිකන් එක ක්ලික් කරලා ඊට පස්සේ ඔයගොල්ලෝ ආයෙමත් අපි අර වීඩියෝ එක ගත්තා වගේ මෙන්න මේ අයිකන් එක උඩ එකපාරක් ක්ලික් කරලා ඔයගොල්ලන්ට දැන් ස්ටෙප් බටන් එක නැට් කරගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ ස්ටෙප් බටන් එක උඩ ක්ලික් කරන්න. ඉතින් මම ස්ටෙප් බටන් එක හොයාගෙන ඒක උඩ ක්ලික් කරනවා. මගේ ස්ටෙප් බටන් තිබ්බා මම එකක් අරගන්නවා. මේ තියන්නේ අරුනේ green skin එකක්. ආයි මිස් දීලා මෙහෙම තමයි තෝරන්නේ. දැන් අපිට මේ ස්ටෙප් බටන් එක යනකොට අර වගේ කිසි ගතියක් නැහැ. නිකම්ම යනනේ ඔහේ. ඒකටත් ඔයගොල්ලෝ මේ දාන ලකුණු උඩ ක්ලික් කරලා ආයෙමත් අර වගේ එකක් දාගන්න. එසේ ආයෙ ඔයගොල්ලෝ මේ දාන ලකුණු උඩ ක්ලික් කරලා ආයෙත් තව එකක් දාගන්න. එසේ මේ අන්තිමට මේගොල්ලන්ගේ ඕටෝ මාක් එකේ තියෙනවා. ඔයගොල්ලෝ ඒකට මේ ඩිලීට් අයිකන් එක උඩ එකපාරක් ක්ලික් කරලා ඒක ඩිලීට් කරගන්න. ඒ ඕන අන්තිමට ඔයගොල්ලන්ට ඉන්ට්‍රෝ එකක් දාගන්න ඕන. ඔයගොල්ලෝ එක දාගන්න. ස්ටෙප් බටන් එක ගානම ලයික් බටන් එකත් ඇඩ් කරනවා. ආයි මෙහෙම ඩිලීට් කරලා ඉවරලා. මෙන්න මෙතන හරි ඉතින් යාළුවෝ මම ඉතින් ඒකත් හදාගත්තා. ඉතින් මේ තමයි උඩ පෙන්නන්නේ. ඔය ලයිබ්‍රරි මෙලට හොඳට ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. අපිට මෙහෙම තමයි වීඩියෝ පෙන්නන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේකේ අර මං කිව්වේ අර 1 2 3 4 කියලා වැටෙන්නේ. ඒක වොයිස් එන්නේ නැහැ. එහෙම එනවා නිකන්. ඉතින් ඔයගොල්ලෝ ආයි මේ උඩ ක්ලික් කරලා ඔයගොල්ලෝ ඒක එකපාරක් ආයි ක්ලික් කරලා ඊළඟට මෙන්න මෙතන ඔයගොල්ලෝ එන්නේ මෙන්න මේකට. මෙන්න මෙතන ගිහිල්ලා ඔයගොල්ලෝ මෙහෙම තියෙන එකක් කලවන්න කැමති එක මම මේ තප්පර 7ක වීඩියෝ එක උඩ එකපාරක් ක්ලික් කරනවා. මෙහෙම ගන්නවා. ඊට ඔයගොල්ලෝ මේ වීඩියෝ පටන් ගන්නකොට වැටෙන්නේ යාළුවනේ මෙන්න මේ විදිහට. ඔය මේ ත්‍රිකෝණ මාක් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට ඔයගොල්ලන්ට එනවා මෙන්න මේ විදිහට.
මෙන්න මෙහෙම තමයි යාළුවනේ ඉන්නේ. තව ගොඩක් ඔප්ෂන් තියෙනවා මේ වගේම තව එකක් තියෙනවා. එකත් ඔයගොල්ලෝ ගන්න අර කීප විදිහට කතිර මාකේ කුඩු කික් කරලායි මේක දා ගන්නවා. මේ පිට ගොඩක් දේවල් ළඟ දෙකොල්ලන් මාරි සින්දුවක් දාගන්න ඕන නා කියන්නේ මෙහෙම ගියාට පස්සේ ඔයගොල්ලන්ගේ ගෑලරි නෙමේ ගෑලරියෙන් සින්දුවක් ඇඩ් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ යන්න ඔයගොල්ලන්ගේ සින්දු තියෙන බා අන්න ඒකට. ඉතින් මේකෙන් සින්දු දාගන්න යන්න එපා මේ සින්දුවයි ගන්න එකකින් සින්දු දාගන්න යන්න එපා. එසේ වෝටර් මාක් වදින්න පුළුවන්. ඒකෙන්ද ඔයගොල්ලෝ මෙන්න මේ කුඩ එකපාරක් කික් කරන්න. මෙන්න මේ කුඩ. ඒ කුඩ එකපාරක් කික් කරලා දැන් මෙහෙම එනවා. එසේ ඔයගොල්ලෝ මේ ඉතින් ඔයගොල්ලෝ සින්දු දිනකට ගිහිල්ලා ඒ වගේකට ගිහින් මම මෙහෙම සින්දුවක් සෙට් කරගන්නවා. මම දැන් සෙට් කරලා සින්දුව මම කන්න වෝටර් මාක් සින්දු කරන විදිහත් ඉදිරි වීඩියෝ වල දාන්නම්. අපිට මෙහෙම සින්දුවක් ඇට කරන්න පුළුවන්. මේක ඉතින් විනාඩි 4ක් තියෙනවා. ඒ වගේ අඩු වෙලාවක આવොත් එහෙම ඒකත් විනාඩි 4ක් අන්න නැති හින්දා මේකට ගැලපෙනවා. අඩු වෙලාවක આવොත් එහෙම ඔයගොල්ලන්ගේ වීඩියෝ විනාඩි 20ක් තියෙන තිබ්බ කියන්නේ හිතන්නකෝ. මේ ඔයගොල්ලන්ගේ සින්දුව තියෙන්නේ විනාඩිය. එතකොට ඔයගොල්ලෝ ආයි දාන්න ආයි 3-4 පාරක් දාලි වෙන්න. එතකොට හරියනවා. එහෙම කරගන්න. දැන් මේක ඔයගොල්ලන්ගේ සින්දුව මුකුත් ගන්න බැරි ලොක් කරන්න ඕනේ කියලා හිතන්නකෝ. එහෙනම් මෙන්න මේ ලොක්කයි ගන්න කුඩි කවරක් කරලා සින්දුව ලොක් කරගන්න. අපිට මේක මුකුත් ටච් කරලා මෙහෙම එහාට මෙහාට යවන්න බෑ. ඊට පස්සේ ඔයගොල්ලෝ දැන් ඉතින් මෙච්චරයි ඉතින් මම කියලා දෙන්නේ. ඔක්කොලන්ට දැන් මේකේ සවුන්ඩ් එක මම කිව්වා. සවුන්ඩ් එක මොකද්ද? නැති කරන්න ඕන නම් කියලා හිතන්නකෝ මූවි රිව් කරන්න නම් මේක අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඔයගොල්ලෝ මෙන්න මේ කුඩ එකපාරක් ගන්න. එතකොට මේ ඔයගොල්ලෝ සවුන්ඩ් එක එන්නේ මෙන්න මේ වගේ. සින්දුවත් සවුන්ඩ් එක එන්නේ නැහැ. ඔයගොල්ලෝ සින්දුවක් දාගන්න අවශ්‍ය නැහැ. දැන් ඔයගොල්ලන්ට මේකට වොයිස් සෙට් කරගන්න ඉතින් තමයි මම කියලා දෙන්නේ. වොයිස් එක. එසේ මේ කුඩ ඔයගොල්ලෝ ක්ලික් කළ එකපාරක් ඔයගොල්ලෝ ක්ලික් කරගන්න යාළුවනේ. මෙන්න මේ වොයිස් කියන එක උඩ. එසේ ඔයගොල්ලෝ මෙහෙම එනවා. දැන් මම මෙහෙම ගිනෝ. හායි යාළුවනේ. ඉතින් මොකද වෙන්නේ? උන්ට අද අපි බලන්න යන්නේ පික්සල් ඇප් කියන ඇප් එකේ වීඩියෝ කරන විදිහ. අපි ඒක බලමු කොහොමද උනේ කියලා හැදුනද කියලා හරියටම. ඉතින් මෙතන අපිට මේකේ හරිය මට දාගන්න පුළුවන්. ඉතින් මම සද්ද වැඩි කරගන්න ඕන සද්ද කොල් තමයි තිබ්බේ. සාය අපිට පුළුවන් මේක. හායි යාළුවනේ. අද අපි බලන්න පික්සල් ඇප් එකේ වීඩියෝ කරන විදිහ. දැන් යාළුවනේ මම හිතන ඔයගොල්ලන්ට ඇහෙන්න කියලා. ඒ වගේ අපිට දාගන්න පුළුවන්. තව කොන්ට මොහොතිය ගහලා ගන්න ඕන නම් මට පොඩි වැරද්දකට ගියේ. ඔයගොල්ලන් ගහලා ගන්න නම් මෙතන තියෙනවා මේ එහාම තියෙනවා යාළුවෝ ටික එහාට යද්දි. මෙන්න මේවා ඒ අකුරු තියෙන අයිකන් එක. මෙන්න මේ අකුරු තියෙන අයිකන් එක උඩ එක පාර ක්ලික් කරන්න ඇස්සේ. ඔයගොල්ලන් ලෝඩ් වෙලා වගේ වෙලා ඔයගොල්ලන් එනවා අපිට කැමති දේ ගහන්න තියෙන තැනට. මම ඒක කරන්න යන්නේ. ඉතින් ඔයගොල්ලෝ එතන ගිහිල්ලා ගහගෙන හදාගන්න. ඉතින් මම ඒ වැඩේ කරන්න යන්නේ. ඉතින් ආයි මේකෙන් බෑක් වෙනවා. බෑක් වෙන්න බෑ පොඩ්ඩක්. හරි බෑක් වුණා. ඊට පස්සේ සින්දුවත් එක්කම ඔක්කොම හොඳ ඇඩ් වෙලා තියෙන යාළුවනේ. මම මේක YouTube එකට දානවා. ඔයගොල්ලෝ මේ ගේම් ප්ලේ වීඩියෝ එක බලන්න. කොම් කැපෙන්නේ. ඉතින් දැන් ඔයගොල්ලන් මේකට දැන් මම ගොඩක් දේවල් කියලා දුන්නා. ඔයගොල්ලෝ ඉතින් මේක තව මේකේ හොයලා බලලා ඉගෙන ගන්න. මේක ඉතින් මම දන්නේ මම තියෙන ගොඩක් ඒවා ඉතින් ඒවා කියලා දෙන්න ඉලාවක් නැහැ. ඔයගොල්ලෝ ඉතින් එහාට මෙහාට ගිහින් ඒකට බලන්න. ඉතින් දැන් යාළුවනේ ඔයගොල්ලෝ මේකේ සයිස් එක තෝරගන්න ඕන නම් ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ උඩ තියෙන යාළුවනේ මෙන්න දිනන මේ මාක් අයිකන් එක. මේ 33 උඩ ක්ලික් කරන්න එපා. මේ අයිකන් එක උඩ ක්ලික් කළා. ඒක ඔයගොල්ලන්ට මේ වගේ දෙන්න. දැන් මම මේක YouTube එකට දාන්න හදන වීඩියෝ එකක් හින්දා මේක YouTube එකේ උඩ එකපාරක් ක්ලික් කරනවා. ඔයගොල්ලෝ මේ ගෑලරි එකට ක්ලික් කරගෙන ඔයගොල්ලෝ තියෙන එකම තියන්න. TikTok නම් TikTok. Instagram නම් Instagram. තාඩි මේ ටිකක් එහාට යද්දි Facebook කරුමේ තියෙන රයිස් විතරයි තියෙන්නේ. ක්ලික් කරගන්න බෑ ඒවා. ඉතින් මම මෙහෙම ගිහින් YouTube එකට දාගන්නවා. ක්ලික් කරගන්නවා. ඉතින් අපි දැන් මේක YouTube රයිස් එකට උනා.
දැන් ඔයගොල්ලන් තියෙන මේක ගැලරියට ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම ඩවුන්ලෝඩ් කරගන්නවා. මට ඒක ඔයාලට පෙන්වන්න බැරුණා. ඔයගොල්ලෝ ඊට පස්සේ මේ තියෙන ඩවුන්ලෝඩ් බටන් එක උඩ එකපාරක් ක්ලික් කරගෙන එතකොට ඔයගොල්ලෝ නම් වෙනවා මෙන්න මේ වගේ තැනකට. මෙන්න මේ කුරුත් එකපාරක් ක්ලික් කරගෙන මේක ඔයාලට ගැලරියට ඩවුන්ලෝඩ් කරන් තියෙන මේ ලෝඩ් වෙනවා. අපි ලෝඩ් වෙනකන් ඉමු. ඉතින් යාළුවනේ එහෙනම් මං අද ගිහින් එන්න සුබ දවසක් මේක 100 ඩවුන්ලෝඩ් වෙනහම තමයි ඔයගොල්ලන් ගැලරියට හරි YouTube එකට Facebook එකට ඕනතරම් දාගන්න පුළුවන්. ඔයාලා මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න ෂෙයා කරන්න. බලලා නිකන් ඉන්න එපා. මගෙන් ඉදිරියට වීඩියෝ කැමති ඒවා ඉල්ලන්න. මම එහෙනම් අතට ගිහින් එන්න.